හයි අදත් ඔයාලට වටින වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. ඉතින් ඔයාලා ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද වීඩියෝ එක තමයි ඔයාලගේ නිවසට ධනය සහ බහුලත්වය ඇද ගන්න පුළුවන් ක්‍රම. ඉතින් මුදල් නිතරම ගිලිහෙනවා වගේ. ඔයා කොච්චර උත්සාහ කළත් ඔයාගේ නිතරම මුදල් ගිලිහෙනවා වගේ දැනෙනවද? ඉතින් එහෙනම් ප්‍රශ්නේ ඔයා නෙවෙයි ඔයාගේ නිවසේ තියෙන ශක්තිය වෙන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාගේ නිවසට බහුලත්වය ආකර්ෂණය කරගන්න පුළුවන් ක්‍රම 7ක් ගැන තමයි සරලව කියන්නේ. ඉතින් ඔයාගේ ජීවිතයේ ධනාත්මක ශක්තිය සහ සාර්ථකත්වය සහ සංසුන් බව ගෙන එන වීඩියෝ එකක් තමයි මේ අද වීඩියෝ එක. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් අංක 1 තමයි ඔයාගේ නිවසේ ප්‍රධාන දොර. මෙය මුදල් සහ අවස්ථා නිවසට ඇතුළු වෙන්නේ ප්‍රධාන දොර හරහා. ඉතින් අනිවාර්යෙන් ඔයාගේ ප්‍රධාන දොර පිරිසුදුව තියෙනවද? නැත්නම් අවහිර වෙලාද? නැත්නම් ඔයාගේ දොර කැඩුණු හෝ හිර වෙන එකක්ද? ඉතින් කැඩුණු දොරක් කියන්නේ බහුලත්වයට නැහැ කියන එකක්. ඉතින් ඒක නිසා පළමුවෙන්ම ඔයාගේ නිවසේ ප්‍රධාන දොර ගැන හොයලා බලන්න. ඒ වගේම තමයි ඔයා දන්නවද ඔයාගේ නිවසේ ධන කෝණයක් තියෙනවා කියලා? නිවසට ඇතුල් වෙලා වම් පැත්තේ පසු කෝණය තමයි අපේ වෙල්ත් කෝණ එක. එතන කුණු, අවුල්, කැඩුණු දේවල් තියෙනවා නම් කවදාවත් ඔයාගේ නිවසේ මුදල් රැඳෙන්නේ නැහැ. ඒ වගේම තමයි ජීවිතය සමානයි හරිත වර්ණය. ඉතින් ශාක කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මනි ප්ලාන්ට්, බැම්බු ප්ලාන්ට් වගේ ශාක අපිට බහුලත්වය නිරූපණය කරනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාගේ නිවස ඇතුළෙත් ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්, මනි ප්ලාන්ට්, බැම්බු ප්ලාන්ට් වගේ ශාකයක් අනිවාර්යෙන් තියාගන්න. හැබැයි මැරුණු ශාක කවදාවත් ඔයාගේ නිවසේ තියන්න එපා. ඒ වගේම තමයි මුදල් ගැන අපේ තියෙන වචන. ඉතින් අපේ වටපිටාව විතරක් නෙවෙයි, ඔයාගේ අපේ වචනත් ශක්තිමත්. ඉතින් මට සල්ලි නැහැ කියලා කවදාවත් හිතන්නවත් කියන්නවත් එපා. මේක මට හරි අමාරුයි. ඒ වගේ දේවල්, නෙගටිව් දේවල් ඒවා කවදාවත් ඔයාගේ ජීවිතේට හිතන්නවත් එපා. ඔයා හිතනව නම් කියනව නම් මගේ ජීවිතයට බහුලත්වය එනවා. මම සාර්ථකයි. මට ආරක්ෂිත වෙනවා. මේ වගේ වචන, පොසිටිව් දේවල් හැමතිස්සෙම හිතන්න. ඒ වගේම තමයි මුදල් පසුම්බිය. ඔයාගේ මුදල් පසුම්බිය. ඔයාගේ මුදල් ගෙදර. ඉතින් ඉරුණු, කැඩුණු, අවුල් පසුම්බියක් නම් ඒ කියන්නේ ඔයාගේ මුදල් පලා යන තැනක්. ඒක නිසා ඔයාගේ මුදල් පසුම්බිය ලස්සන, ආකර්ශනීය, අලුත්, පිරිසිදු පසුම්බියක් ඔයාට තබා ගන්න. අනිත් එක තමයි බහුලත්වය නවත්තන ලොකුම වැරද්ද තමයි ඔයා කෘතඥ නොවීම. ඔයාට තියෙන දෙයට ඔයා සතුටු වෙන්න, ස්තුති කරන්න. ඔයා ඒකට ස්තුති නොකරනවා නම් ඔයාට තවත් දේවල් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔයාට දැනට ලැබී තියෙන දේවල් වලට ඔයා අනේක වාරයක් ස්තුති කරන්න. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වටිනව නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, Abundance Aura YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ලස්සන වාසනාවන්ත අලුත් වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනින්ම හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට මම නවතිනවා. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම සාර්ථක ලස්සන අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බයි බයි.